සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ නිදන් වස්තු සහ වාස්තු විද්‍යාව කියන YouTube channel එකත් එක්ක. ගොඩක් දෙනා මේ නිදන් සම්බන්ධ කාරණාවලදී ගුරුන්නාන්සේ කෙනෙක් එහෙම නැත්නම් වෙද මහත්තයෙක් හොයාගන්න පෙළඹෙනවා. එතකොට කොහොමද හරියටම වෙද මහත්තයෙක් හොයාගන්නේ, තෝරගන්නේ? මෙන්න මේ කාරණා ටික තමයි අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක කතා කරන්නේ. හරි. ඔයාලා කිසිම වෙලාවක නිදන් වස්තු ගැන කිසිම අවබෝධයක් නැතුව, නිදන් සලකුණු ගැන කිසිම අවබෝධයක් නැතුව මේ නිදන් ගන්න යන්න එපා. ඒ වගේම පෙළඹෙන්නත් එපා. මං එහෙම එපා කියන්න හේතුව ඔයාලා නිදන් වස්තු පස්සේ හඹා යන එකෙන් වෙන්නේ ඔයාට නොදැනීම ඔයා ළඟ තියෙන හැමදේම විනාශ වෙලා යන එක. එතකොට ඔයාලා මේ කියන නිදන් වස්තුවක් ගන්න ගුරුන්නාන්සේ කෙනෙක් එහෙම නැත්නම් වෙද මහත්තයෙක් හොයා ගන්නවා නම් වැඩේ ඉවර වෙනකන් එයා ඔයත් එක්ක ඉන්න ඕනේ. ඒ කියන්නේ වැඩේ කරන තැන මේ කියන ගුරුන්නාන්සේ එහෙම නැත්නම් වෙද මහත්තයා ඉන්න ඕනේ. ඔයා අන්න ඒ දේ මේ වැඩේට අත ගහන්න කලින් මුලින්ම දැනගෙන ඉන්න ඕනේ. එහෙම ඉන්න බෑ කියන්නෙම එක්ක ඔය මිනිස්සයා ඔයාට බොරු කියලා තියෙන, එහෙම නැත්නම් ඔයාව නොමග යවීමක් තමයි ඒ කරන්නේ. එතකොට මේ භූමිය සම්බන්ධ වස්තුවකදී ගුරුන්නාන්සේ කෙනෙක් කියනවා සාමාන්‍යයෙන් මෙච්චර මීටර් ගාණක්, අඩි ගාණක්, එහෙම නැත්නම් රියන් ගාණක් මේක හාරන්න ඕනේ කියලා. ඒ කියන ගානටත් වැඩිපුර ඔයාට මේක හාරන්න කියනවා නම් අන්නේ කියන ගුරුන්නාන්සේ පිළිබඳව තියෙන විශ්වාසය ඔයාලා අතහැර ගන්න. මොකද මේ මිනිස්සයා තනිකර කරන්නේ ඔයාලට බොරුවක්. එහෙම නැත්නම් වෙන්නේ ඔයාලගේ කාලය, ශ්‍රමය, ඒ වගේම ධනය විනාශ වෙලා යන එක. ධනය කියලා මම මෙතනින් අදහස් කරේ ඔයාලා මේ වැඩේට වියදම් කරන මුදල්. හරි, මේ කියපු ටික ඔයාලට පැහැදිලි ඇති කියලා මම හිතනවා. මොකද ඔයාලා අමාරුවේ වැටෙන්න කලින් තමයි මම මේ ටික ඔයාලට පැහැදිලි කරලා දුන්නේ. හරි, අපි ඊළඟ දවසේ තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. සියලු දෙනාටම සුබ දවසක් වේවා.